මේ තමයි බෝට්ටුව ගියේ. ඒ කියන්නේ මගේ පුතත් ගියා. ගිහිල්ලා හරියට 6:19 9:55ට මගේ පුතා කෝල් එකක් ගත්ත තාත්තේ බෝට්ටුව කැඩුනයි කියලා. මම 10:10 වෙනකොට මේ සංජුලා දෙන්නත් එක්ක මං ආවා මේ පොයින්ට් එක ගාවට. ඇයිල මම මහත්තයෝ මේ බෝට්ටුව කැඩලා තියෙනවා බෝට්ටුවක් අපට ආන් යන්න අපට අවසර දෙන්නේ කියලා. පස්සේ සංජු පුතාගේ බෝට්ටුවේ ඩිපාජි ඉවරයි. ඩිපාජි ඉවරනාට පස්සේ අපි කොහොමද ඩිපාජි ඉවරයි අපට හදන්නේ කියලා. පස්සේ කිව්වා ඩිපාජි නැතුව යන්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ මම මහත්තයාට දැන්කෝ මහත්තයා අපේට මොකද්ද ඕන කියලා. අපිට මොකුත් එපා කිව්වා අපි යන්න දෙන්නේ නැහැ කිව්වා බෝට්ටුවට. අද මේ ජීවිත දෙකටම මේ වක්කියම බාර ගන්න ඕනේ මේ මහත්වරු. එක් දින බෝට්ටුව කියන මහත්තයා දින 15ට තමයි අපිට කොලේ දෙන්නේ. හොඳේ. ඒ දින 15ට කොලේ වුණාට පස්සේ අපිට යන්න දෙන්නේ නැහනේ. අතන පැය 24ම ඉන්න ඕන මහත්තුරු දෙන්න. මහත්තුරු දෙන්නේ එතන ඉඳලා නැහැ. ඒගොල්ලෝ නිදා ගන්න ගිහිල්ලා ඒගොල්ලෝ රෑ. එදා දවසේ රෑ 9:45ට තමයි බෝට්ටුවට කතා කරලා තියෙන්නේ. බෝට්ටුව කැල්ල මෙහෙම ඉල්ලම දෙවුන්දන මධ්‍යස්ථාන රේඩියෝ මධ්‍යස්ථානට ගිහිල්ලා ඒ රාජකාරී කරලා ඇවිල්ලා මෙතෙන්ට ආවට පස්සේ මෙතනින් ගොල්ලෝ දීපාදී ඉවරෙච්ච හින්දා යන්න දෙන්නේ නැහැ කියලා. අර කොළපාට කොළේ ඉවරෙච්ච හින්දා යන්න දෙන්නේ නැහැ කියලා. ඒකින්ද අපි කියන්නේ දැන් අපිට තව ඉස්සරහට දැන් මේ කරදරේ නෙවෙයි දැන් චමින්දට මේ දේ වුණා නම් අපිට හෙට වෙන්න පුළුවන් මහත්තයා. ඒකින්ද අපි කියන්නේ අපිට බෝට්ටුව කරදරයක් වුණොතින් අපිට දීපාඩි අරෝ මේ ඕනේ නැහැ මෙතන අවසර ඕනේ නැහැ අපිට මේ යන්න දෙන්න බෝට්ටුව අරන් එන්න විතරක්. අරන් ඇවිල්ලා අපිට පහසුකම ලබා දෙන්න කියන්නේ අපි දැන් මෙතෙන්ට තමයි ඇවිල්ලා අරන් එන්නේ බෝට්ටුව. අපිට අරන් ආවට පස්සේ ඕන දෙයක් චෙක් කරන්න කියන්නේ ඒක අපි ගැටලුවක් නැහැ. අපි නීති විරෝධී වැඩ කරන්නේ නැහැ. ඒකින්ද අපිට මේ තනි දවසේ යන කට්ටියට මේක තනි දවසේ එකයි බහුදිනකයි කියන්නේ බෝට්ටුව එකයි සේරම දීවර්ෂයේ සේරම එකයි මහත්තයා. ඒකින්ද දැන් මේ තාත්තයි පුතේ ආසි අසන නැහැ. මැරේ අනිවාර්යෙන් අර හාට් තියෙනවා තාත්තට. මේ තාත්තට පපුව අමාරුවත් තියෙන ලෙඩෙන් මාමුද දුක් විඳින්නේ. මගේ තාත්තයි මල්ලි වෙලේ ඇද්දට ජනාධිපතිතුමාට හරි කියලා. අම්මේ දැන් දවස් 4ක් වුණා කිසිම නීතියක් අපිට නැහැ මේ වලට. අපි කියන්නේ ඉක්මනට මේ අද